අයි චීස් කොත්තු වීඩියෝ එකට මොනවද කියන්නේ? අද යන්නේ අද චීස් කොත්තුවක් කන්න. බලමු ගිහිල්ලා මේක හොඳ තැනක් තියෙන්නේ. අපි මේ ඉන්නේ කොහෙද කියන්නේ? දියතේ යන්නේ මේ ෆුඩ් කෝන් එකේ ඉන්නේ දැන්. අනිවාර්යෙන් මම හිතන්නේ හොඳ සුපිරි රස චීස් කොත්තුවක් කන්න පුළුවන්. පිටින් බලමු. ඔන්න මෙතනින් තමයි අද අපි කණ්ඩ යන්නේ. වටේම ඇවිද්දා. මෙතන පොඩ්ඩක් පිළිවෙලට ලස්සනට තිබ්බ හින්දා අපි හිතුවා මෙතන චීස් කොත්තුව නම් සුපිරි වෙයි කියලා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න පොඩ්ඩක් වටේ කැරකිලා බැලුවා ඉඳ ගන්න දැනක් තියනවාද කියලා. වෙනත වගේ ඉතින් කොත්තුව ගේනකම් පොඩි කයියක් දාගෙන හැම හිටියේ අපි දෙන්න. ඊට පස්සේ තමයි ඉතින් ඔන්න අපිට කතා කළේ. හැමදාම වගේ කෑම එක උස්සගෙන වීඩියෝ එකක් ගන්නවා ඉතින් මෙයා. අදත් ඒ විදිහට මේක අරගෙන තිබ්බා. කෑම එකයි ෆෝන් එකයි දෙකම උස්සගෙන එනවා. මෙන්න තියෙනවා ඉතින් අපේ චීස් කොත්තුව. දැක්කහම නම් කටට කෙලත් උනනවා. කාලම තමයි බලන්න වෙන්නේ ඉතින් රස කොහොමද කියලා. අපේ චීස් කොත්තුව ආවා. කාලම් බලමු රසද කියලා. හැබැයි රස පාටක තියෙනවා. කාලම තමයි කියන්නේ. චීස් කොත්තු වීඩියෝ එක හදන්න ඔයා? නෑ නෑ. දැන් මම කියලානේ තියන්නේ. නෑ. අර මොයිස් දාලා වැඩි චීස් දාලා වගේ තියෙනවා කියන්නේ. අපි චීස් කොත්තු යාලු කියලා මේක මේ පොල් එක අපි දෙන්නට වැඩි වගේ මට හිතෙනවා. කොහොද ගොඩක් තියෙනවා. පුළුවන් තරම් කනවා. අපි දෙන්නට මෙච්චරයි කා ගන්න පුළුවන් උනේ. මන්නම් කොත්තුව කාලේ ඉවරයි. මෙයා නම් තාම කනවා කොත්තුව. චීස් කිව්වට අන්තිමට මේක හැබැයි පොඩ්ඩක් මේ නිකන් කොත්තුවක් වගේ තත්යකටපත් වුණා. මේ කියන්නේ ඒකේ මේ අයියෝ වීඩියෝට මිරිස් ඒ පොඩ්ඩක් කට දනවා වැඩි යන්නේ චීස් ගතිය අඩුයි. අවුලක් නෑ චීස් බෑනේ ෂේප්. තිබ්බා. දාන ගානම තිබ්බා. චීස් දෙකක් හරි එකක් වගේ තිබ්බා. ඒක ඇනිලා තිබුණේ නෑනේ. මේක අනිකද? මම මීට කලින් කලින් තියෙන චීස් කොත්තුවට මේ වැඩි හොදිය අරන් මොනවා එහෙම දාන්න නැතුව චීස් දාලා එහෙමනේ ගහන්නේ. මේකේ මේ හොදි ගැටිය වැඩි කට දාන. අවුලක් නෑ ඒක. ඔයාලත් ඇවිල්ලා මේ දියතේ ආපු වෙලාවට මෙතනින් චීස් කොත්තුවක් කන්න. එපා. නිකන් කොත්තුවක් කන්න. චීස් කොත්තු ගන්න බෑ. මම මොහරි ගන්න නැත්නම් තව ගොඩක් කඩ තියෙනවා. ඒකකින් try කරලා බලන්න. වෙන කඩකින් කාලා හොඳයි නම් අපිට කියන්න. එහෙනම් අද අවුලක් නෑ. අපි වීඩියෝ එක නවත්තමු නේ. වීඩියෝ එක නවත්තමු. අදට අපි වීඩියෝ එක එන්ඩ් කරමු. එහෙනම් බයි බයි. බයි.